ලංකාවෙන් ගොඩාක් ඈතට ගියාම තමයි ඉතින් ලංකාවේ දේවල් අපිට මතක් වෙන්නේ. ඉතින් මටත් ඒ වගේ දවසක් තමයි අද. ඉතින් මට අපේ ලංකාවේ රසට කෑමක් කන්න ආස හිතුණා. ඉතින් මේක අපේ ආච්චි අම්මගේ රස වට්ටෝරුවක්. ඉතින් මං අපේ ආච්චි මට කියලා දුන්න විදිහටම රසවත් විදිහට තලබෝල හදන්න තමයි මේ හදන්නේ. ඉතින් මම ගොඩාක් උත්සාහ කරා අපේ ආච්චිගේ රසටම ගන්න. ඒ වුණාට ඉතින් මම හිතන්නේ ඒ තරම්ම රසට ආවා කියලා. ඉතින් මේ වට්ටෝරුවට මම එකතු කරගත්තේ තල. ඒවා මම පදැල්ලකට දාලා රන්වන් පාට වෙනකන් ටිකක් බෙදගත්තා. ඊට පස්සේ පොල් මම මෙතන පොල් ගෙඩියක වගේ පොල් පාවිච්චි කරා. මම දන්නේ නැහැ ඒක හරිද වැරදිද කියන්න. ඒනට මට හිතුණා ටිකක් රස වැඩි වෙයි කියලා පොල් ගොඩක් පාවිච්චි කරා. ඒ වගේම සීනි ටිකක් පාවිච්චි කරා. සීනි නම් හැබැයි මං අඩුවෙන් තමයි පාවිච්චි කළේ. මොකද මට හිතුණා සීනි පොඩ්ඩක් අඩු කරොත් හොඳ වෙයි කියලා. ඒ වගේම ලුණු මගේ රස අනුව මම ලුණු පාවිච්චි කරා. ඉතින් ඔයාලගේ රස අනුව ලුණු, පොල්, සීනි ඒ වගේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට රන්වන් පාට වෙනකන් බෙදගත්තට පස්සේ ඉස්සලාම මම කළේ තල ටික කොටා ගත්තා. ඉතින් අපේ ආච්චි නම් ඕක වංගෙඩිය තමයි කොටන්නේ. ඉතින් මේ මට වංගෙඩියකුත් නැහැ. අනික මට ලොකු බ්ලෙන්ඩර් එකකුත් නැහැ. මට තියෙන මෙන්න මේ වගේ පොඩි මේම එකක්. ඒකට මම කියන ඇත්තටම නම දන්නේ නැහැ මොකද්ද මේකට පාවිච්චි කරන නම කියලා. ඉතින් මම ඒකට දාලා ටික ටික මම තල ටික කුඩු කරගත්තා. ගොඩාක් කුඩු වෙන්නත් නෙමේ. තල පොඩ්ඩක් චුටක් අපිට හැපෙන විදිහට මම ඒක කුඩු කරගත්තා. ඊට පස්සේ ඔහොම කුඩු කරලා ඉවරලා මම ආපහු තල චුට්ටක් දාලා ඒකටම පොළුයි සීනි ලුණු චුට්ටකුයි දාලා මම ආයෙ බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරාට පස්සේ ලොකු බෝල් එකකට අර බ්ලෙන්ඩ් කරගත්ත ටිකයි මම ගාගත්ත පොල් ගෙඩියක පොළුයි එතකොට මගේ රස අනුව ලුණුයි සීනි දාලා හොඳට අනාගත්තා. ඉතින් මේ අමුද්‍රව්‍ය ඔක්කොම එකට එකතු වුනහම එන්නේ මාර අමුතුම රසක්. ඉතින් ඒ වගේම තමයි ඒ අමුද්‍රව්‍ය වලින් එන සුවඳ, ඒ රස, ඒ ඔක්කොමත් එක එකතු වෙලා මාව අරගෙන යනවා ගොඩාක් ඈත අතීතයට. ඒ කියන්නේ මගේ චූටි කාලේට මාව අරගෙන යනවා. ඉතින් ඒක හදනකොට මම හිටියේ මගේ ආච්චිගේ ගෙදර කුස්සියේ. ඉතින් එයා ඕක හදනකොට ඉතින් අපිත් එක්ක කියන කතන්දර තව මේ ආච්චිත් එක්ක එහෙම එකතු වෙලා වැඩ කරනකොට මම ආච්චිත් එක්ක ඕපදූප කියන. ඒක එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ වුණාට ඉතින් ඒක හරි රසවත් ආච්චි අම්මත් එක්ක ඔය වගේ දේවල් කතා කරද්දි. ඉතින් මං හිතන්නේ මේක අහන මේක බලන හැමෝම ආච්චි අම්මත් එක්ක ගනුදෙනු කරපු හැමෝම ජීවිතේ කවදම හරි දවසක ඕපදූපයක් නම් ආච්චි අම්මත් එක්ක කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් රස මතක ගොඩක් එක හදපු පුංචි සරල කෑමක් තමයි මේ තලබෝල කියන්නේ. ඉතින් අපේ ආච්චි අම්මගේ ගෙදර උණුසුම් මතකයත් එක්ක හදපු මේ තලබෝල මට ආච්චි අම්මගේ ආදරය, ආච්චි අම්මගේ හිනාව, ආච්චි අම්මගේ බැනුම් ඔය හැමදේම මේ තලබෝලත් එක්ක මට මතක් කරලා දුන්නා. ඉතින් විදේශ රටක ඉඳගෙනත් මගේ රටේ රස මතක තියාගෙන කෑම හදන එක නම් මට හරිම සතුට ගෙනන දෙයක්. ඉතින් මම ඒකට හරිම කැමතියි. මම හරිම ආසාවෙන් තමයි මේ ලංකාවෙන් පිට රටකට ඇවිල්ලා මගේ රටේ කෑම හදන්නේ. ඉතින් ඔයාලත් අපේ ආච්චිගේ මේ රසවත් වට්ටෝරුව අනිවාර්යෙන්ම එකපාරක් හරි try කරලා බලන්න. එච්චරටම හරිම රසයි මේ රස කැවිලි. මම එහෙනම් ඉතින් ඔයාලත් මේක හදලා බලලා රහයිද කොහොමද ඔයාලට දැනුනේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ආයෙත් ගිහින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. Ciao.